ඇත්තටම ලංකාවේ හිටපු අයගෙන් යෝජනා වුණේ මාව පාර්ලිමේන්තුවට යවන්න කියලා. නමුත් සෝමංශ අමරසිංහ සහෝදරයා බ්‍රිතාන්‍යයේ ඉඳලා නිහාල් ගලපත්තිව යෝජනා කරනවා. ඊට පස්සේ අපි කවුරුත් ඒක පිළිගන්නවා. ගැටුමක් මොකක්වත් ભેදයක් නැතුව ඒකමතිකව පිළිගන්නවා. එතකොට ඊට පස්සේ කොහොම හරි ටික කාලෙකින් මම ප්‍රචාරක ලේකම් හැටියට දේශපාලන මණ්ඩලයේ නියෝජනය වෙනවා. ඒ මට කලින් ඇත්තට මේ වගකීම ඒ තනතුර රහිතව හෝ බැලුවේ නන්දන ගුණතිලක සහෝදරයා. ඊට පස්සේ මම ඒක බාර ගන්නවා. එතකොට නන්දන ගුණතිලක සහෝදරයා පස්සේ ප්‍රධාන ලේකම් වෙනවා. මේ කාලේ මම මේ මංගන පම්පූරියක් නෙවෙයි උපුල් ගොඩක් වෙලාවට දැන් මට මතකයි මම මුලින්ම තිබ්බේ TNL එකේ ජනහඬ. චන්දන සූරිය බණ්ඩාර තමයි ඒ කාලේ හිටියේ. මං යන පළවෙනි ඒ කාලේ ඒ channel එකේ විතරනේ මේ දේශපාලන සංවාද තිබ්බේ. මං යන පළවෙනි වැඩසටහන ඒකෙත් නෝ ජනහඬ හරි ජනහඬ මේ වෙන channel වල මුකුත් නැහැ. ඒකේ දැන් මම යනකොට මට දැන් ආරංචි වෙනවා වෙන විකාරකින් දවල්ට කෑම කන ගමන් කතා වෙච්ච දෙයක්. අද මං ඉවර කරනවා කියලා.